අපි ඊළඟට බලමු ඩේටාබේස් වල තුන්වෙනි ප්‍රමතකරණය නැත්නම් third normal form කරන්නේ කොහොමද කියලා. එතකොට මේ අවස්ථාව වෙනකොට ඔයාගේ table එක second normal form එකේ තියෙන්න ඕනේ. second normal form එකේ already තියෙන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි තුන්වෙනි ප්‍රමතකරණයට යන්නේ. එතනදී අපි බලන්නේ transitive dependencies. එහෙම නැත්නම් අපි කියනවා සංක්‍රාන්ති පරායක්තතා තියෙනවද කියලා තමයි අපි මෙතනදී බලන්නේ. අපි බලමු ඉස්සෙල්ලම transitive dependency එකක් කියන්නේ මොකක්ද කියලා. එහෙම තියෙනවා නම් ඒක තුන්වෙනි ප්‍රමිතකරණේ නැහැ. ඒ transitive dependencies නැත්නම් සංක්‍රාන්ති පරායක්තතා අයින් කිරීමක් අපි මෙතනදී කරනවා. දැන් අපි මෙතනදී බලන්න දැන් මේ table එකේ data දීලා නැහැ. නමුත් column headings වල අපිට පෙන්නලා තියෙනවා dependencies මොනවද කියලා. දැන් ඔයාලට පේනවා dependency දෙකක් දීලා තියෙනවා. D number එකෙන් කියන්න පුළුවන්ලු D name එක. එහෙම නැත්නම් D name එක depend වෙනවා නැත්නම් යැපෙනවා D number එක මත. ඒ වගේම D merge number කියන එක depend වෙනවා ආයිමත් D number එක මත. දැන් මෙතන තියෙන මේ dependency දෙක ගත්තම මේවා අපි කියනවා මේවා කිසිම primary key එකට අයිති වෙන්නේ නැති ඒවානේ. එතකොට primary key එක කියන්නේ මෙන්න මේක. එතකොට transitive dependency එකක් හැදෙන්නේ primary key එකට අයිති වෙන්නේ නැති columns අතරේ එකිනෙක dependencies තියෙනවා නම්. දැන් මෙතන primary key වලට අයිති නැති columns තුනක් නෙමෙයි. ඒ columns අතරේ primary key අතරේ dependency තියෙනවා. දැන් D number එකෙන් පුළුවන් D name එක කියන්න. ආයෙමත් D number එකෙන් පුළුවන් D merge number එක කියන්න. එහෙම නැත්නම් අපි හිතමුකෝ E name එකෙන් පුළුවන් date of birth එක කියන්න කියලා එකක් තිබුණා කියලා. ඒතර අන්න ඒකත් එනං transitive dependency එකක්. හරිද? එතකොට මේ dependency අපි බලන්නේ සාමාන්‍යයෙන් ඔයාට දීලා තියෙන දත්ත read කරලා ඒ දත්ත අනුව තමයි ඔයාලා බලන්නේ මේකේ dependency එකක් තියෙනවද කියලා. දැන් මට මෙතනදී ඔයාලට theory එකයි දෙන්න උවමනා. එතකොට transitive dependency කියන්නේ මොනවාද? non primary key columns අතරේ dependencies තියෙනවා නම්. එහෙම නැත්නම් ප්‍රාථමිකය අතරට අයිති වෙන්නේ නැති columns අතරේ dependencies තියෙනවා නම් පරායක්තතා තියෙනවා නම් අන්න ඒව තමයි අපි transitive dependency කියන්නේ. ඉතින් එහෙමනම් දැන් මේකේ විදිහට අපි අයින් කරවතින් transitive dependency එක table එකකට අපිට හැදෙනවා කොහොමද? අපි table 1 කියලා එකක් ගමු. ඒකේ මම ගන්නවා D number එකෙන් depend වෙනවා මොකද්ද? D name එකයි D merge number එකයි. දැන් මේ dependency දෙකෙන්ම මේ D name and D merge number දෙකම depend වෙන්නේ D number මත නිසා මම එක table එකක් විතරක් ඒ දෙකම දාලා හදන්න පුළුවන්. එතකොට D number එක මත යැපෙන නිසා D number එක තමයි primary key කරන්නේ. ඊළඟට ඉතුරු වෙන table එකේ අපි මොනවද තියන්න ඕනේ? E number එකේ primary key එක තිබුණේ E number එක ගන්නවා. ඊළඟට E name එක, ඊළඟට address එක ඒ ටික තමයි ඒකේ එන්නේ. හරිද? එතකොට අනිත් එක තමයි මෙතන D number එක අපි අලුත් table එකට අරගෙන ගියාට දෙවෙනි table එකේ මතක ඇතුව D number කියන එකත් තියාගන්න ඕනේ. මොකද එහෙම නැත්නම් මේ සම්බන්ධතාවය මේ table දෙකේ නැතිව යනවා. ඒ නිසා මේ D number එක එහෙම නැත්නම් අර මෙයා මතනේ මේ දෙක යැපෙන්නේ. එතකොට යැපෙන කෙනා ප්‍රධානියාව අපි මේකේ තියාගන්න ඕනේ. එතකොට D number එක අපි මේ table එකටත් ඒව තියා ගැනීම කරන්න අවශ්‍යයි. මතක ඇතුව. හරිද? මොකද නැත්තම් මේ දෙක අතර dependency එකක් දාන්න අපිට තැනක් නැතුව යනවා. එහෙනම් මෙන්න මෙතන D numbers දෙක දැන් අපිට සම්බන්ධ කරන්න පුළුවන්. table 1 එකේ D number කියන primary key එක, table 2 එකේ D number කියන foreign key එකත් එක්ක relate වෙන සම්බන්ධතාවය පෙන්වන්න පුළුවන්. එතකොට මේ වගේ non primary key columns අතර මොනවා හරි ওই විදිහට සම්බන්ධතා තියෙනවා නම් ඒවා අලුත් columns වලට දැමීම අලුත් tables වලට දැමීම කිරීම තමයි transitive dependency කියලා කියන්නේ. මම හිතන්නේ ඔබට පැහැදිලි ඇති. දැන් මේ පෙන්ලා තියෙන්නේ ඒ අලුතෙන් හදපු tables දෙක. E number එක primary key එක සාමාන්‍යයෙන් අපි ඒක ඉස්සරහට ගන්නවා. නමුත් ඒක rule එකක් නෙමෙයි. එහෙම නීතියක් නැහැ. අපිට underline කරා නම් ඒක කොයි තැන තිබුණත් අපි දන්නවා ඒක primary key එක කියලා. එතකොට D number එක මෙතන අනිවාර්යෙන් මෙතන වැරද්දක් තියෙනවා. මොකද්ද? මේ arrow head එක එන්න ඕනේ අනිත් පැත්තට. ඒ කියන්නේ මේක මෙන්න මේ primary key එක දෙසට තමයි එන්න ඕනේ.